ආයිබෝවන් වල හැම දෙනාටම අද අපිට ස්නෝ දවසක්. ඉතින් අද උදේ ඉඳලම හොඳටම ස්නෝ වැටෙනවා. මේ තමයි ඉස්සෙල්ලම මේ සීසන් එකට මේ වගේ ලොකු ස්නෝ ස්ටෝම් එකක් ආපු දවස. ඉතින් මං හිතුවා අද පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඉතින් කොච්චරද ටෙම්පරේචර් එක අඩු කිව්වොත් මේ විදිහට අයිස් ක්‍රිස්ටල්ස් උත් හැදිලා තියෙනවා. සමහර තැන්වල අපේ මේ ගස්වලත් හැදිලා තියෙනවා. ඉතින් අපි හැමදාම මේ කුරුල්ලන්ට කෑම දානවා. ඉතින් අද උදේත් කෑම දැම්මා. අදත් ගොඩක් කුරුල්ලෝ ඇවිල්ලා ඉන්නවා. උන් ඉතින් හැමදාම පුරුද්දට එනවා මේ විදියට කෑම තියෙන තැන් වලට. අපේ නේබර්හුඩ් එකේ ගොඩක් අය මේ විදියට කුරුල්ලන්ට කෑම දානවා. විශේෂයෙන්ම වින්ටර් එකේ මේ සත්තුන්ට කෑම හොයාගන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒ නිසා මේ විදියට උන් කෑම දාලා තියෙන තැන්වලට ඒ වගේ පුරුදු වෙලා තියෙන තැන්වලට හැමදාම උදේට එනවා. ඉතින් අද උදේත් ගොඩක් කුරුල්ලෝ ඇවිල්ලා ඉන්නවා. මේ විදිහට ඉතින් මම ටිකක් වීඩියෝ කළා. අද දවසම අපිට ස්නෝ වැටෙන දවසක්. ඉතින් එළියට යන්නත් අමාරුයි. මේ වෙනකොට අඩියක් විතර ස්නෝ එකතු වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන මේ අපේ එළියේ පැටියෝ එකේ තියෙන මේ මේසේ. ගොඩක් වෙලාවට මම ක්‍රිස්මස් කාලෙට මේ විදියට ෆෘට් කේක් එකක් හදනවා. ඉතින් ෆෘට් කේක් එක හදනකොට මම ටිකක් වැඩිපුර හදනවා. ටිකක් ලොකු ෆෘට් කේක් එකක්. එතකොට ඉතින් අපිට අපේ යාළුවන්ටත් එකකින් කොටසක් දෙන්න පුළුවන්. ඉතින් gift එකක් විදියට. ඒ වගේම ඉතින් ක්‍රිස්මස් කාලෙට එක එක්කෙනා ඉතින් ගෙදරට එනකොට උනත් අපිට ඒක තියාගන්න පුළුවන් ඒගොල්ලන්ට සංග්‍රහ කරන්න. ඉතින් මේ විදියට මම ෆෘට්ස් කපලා මේ විදියට සෝක් කරලා තිබ්බේ ඊයේ. ඉතින් මම අද මේක ඉතුරු ටික කරන්න ඉන්නේ. කියන්නේ පිටි එක්කලා මික්ස් කරලා ඊට පස්සේ බේක් කරනවා. මෙතන ඩ්‍රයි ෆෘට්ස් ಜಾති 6ක් විතර තියෙනවා. ඉතින් මේකට මම නට්ස් උත් දානවා. නට්ස් ಜಾති 4ක් විතර මම කපලා එකෙන් කෝප 3ක් දානවා මේ රෙසිපි එකට. මේ විදිහට මට ෂේක් ට්‍රේස් දෙකක්ම බේක් කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ තියෙන්නේ දවස් 4කට විතර පස්සේ මම දවස් 4ක් විතර තිබ්බා සෙට් වෙන්න. ඉතින් දැන් මේ විදිහට මම දැන් කෑලි කපනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒක රැප් කරන්න.
ඉතින් අපිට මේ විදිහට මේක gift pack එකක් විදිහට දෙන්න පුළුවන්. මම හිතනවා ඔයාලා වීඩියෝ එක බලන්න ඇති කියලා. ඉතින් ඔයාලා හැමදෙනාටම සුබ නත්තලක්.